සාංශාරික වශයෙන් වෛරය මුල් කරගෙන ආවම සමහර විට අපට තේරෙන්නේ නැහැ දරුවා විදියට එන්න පුළුවන්. ස්වාමියා විදියට එන්න පුළුවන්. විවාහ වෙනකොට තේරෙන්නේ නැහැ මේ මගේ කර්මය තමයි පස්සෙන් එන්නේ කියලා. මේ අකුසල් කර්මයක් තමයි මගේ පස්සෙන් එන්නේ කියලා ආදරය කරන කාලෙට තේරෙන්නේ නැහැ. සමහර විට ස්වාමියා විදියට පිටිපස්සෙන් එනවා. දරුවෝ විදියට පිටිපස්සෙන් එනවා. දැන් බලන්න දේවදත්ත භික්ෂුව කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පීඨ හදාගන්න බැරි වුණා. අන්තිමටම දේවදත්ත භික්ෂුව නිරේට ගියා. නිරේට ගියාට පස්සේ ධර්ම සභාවේදී බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා ස්වාමීනි මේ දේවදත්ත භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා මේ දේවදත්ත භික්ෂුවට ධර්ම මාර්ගයට පෙන්නලා දීලා මේ ගොඩගත්තේ නැත්තේ ඇයි කියලා භික්ෂු සංඝයා අතර කතාවක් ගියා. ස්වාමීනි මේ දේවදත්ත භික්ෂුව බේරගත්තේ නැත්තේ ඇයි? දේවදත්ත භික්ෂුව ස්වාමීනි නිරේට ගියා ඔබ වහන්සේට බේරගන්න තිබුණා නම් හොඳයි. උන්වහන්සේ මතක් කරනවා පින්වත් ආනන්ද මම තරම් දේවදත්තගේ පස්සෙන් දේවදත්තව බේරගන්න වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ කියනවා ඉච්චර. දේවදත්ත බේරගන්න තරම් වෙන කිසි භික්ෂුවක් ගැන ආනන්ද මම හිතලා නෑ කියලා. එච්චරට මම දේවදත්ත පස්සෙන් ධර්මයේ ජීවමාන කරගන්න උදව් කරන්න කල්පනා කළා කියනවා. ඒත් ගොඩ ගන්න බැරි වුණා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. අසූචි වලකට බැහැගත්ත මිනිහෙක් අසූචි වලේ නාගලා ඉන්නවා. ඒ කියන්නේ බැහැලා සම්පූර්ණ ඇඟ තෙමිලා. පින්වත් ආනන්ද අසූචි වලට බැහැගත්ත මිනිස්සෙක් කොහෙන් හරි අසූචි තැවරුන් නැති තැනක් හොයාගෙන උඩ ඉන්න මිනිහෙක්. ඒ මිනිස්සයාට අනුකම්පාවක් තියෙනවා මේ අසූචි වලේ ගඳ ගහන වලේ අසූචි තැවරාගෙන ඉන්න මේ මිනිස්සයා ගැන අනුකම්පාවක් හිතිලා උඩ මිනිස්සෙක් එයාගේ වටේට කැරකි කැරකි හොයනවා කියනවා කොතන හරි අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවාද කියලා. කොතන හරි අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවාද කියලා ඒ මිනිහාගේ වටේ කැරකි කැරකි ගොඩ ගන්න අල්ල ගන්න තැනක් හොයනවා කියනවා. ආනන්ද කෙස් ගහක් හරි අසූචි ගෑවිච්ච නැති තැනක් තියනවා නම් මං දේවදත්ත ගොඩ ගන්නවා කියනවා. දේවදත්ත ගොඩ ගන්න බැරි වෙන්නම අකුසල් නැමැති අසූචි වලින් දේවදත්ත වැහිලා හිටියේ කියනවා. අල්ලලා ගොඩ ගන්න තැනක් තිබ්බේ නැහැ කියනවා. එතකොට බලන්න සමහර වෙලාවට අකුසල් එක්ක Tamanගේ ගනුදෙනුව කරගෙන ගියාට පස්සේ පුදුම තරම් අසරණයි. එතකොට යාව ගොඩ ගන්න බැරි තැනකට අකුසලේ වහගෙන යනවා. ඒ වහගෙන ගියාට පස්සේ යාට පිළිසරණක් පිහිටක් උපකාරයක් ධර්මයේ පිළිසරණක් හදා ගන්න බෑ.